අපි දැන් මේකද මොකද කරන්නේ? ආයේ බෙහෙත් ටිකක්වත් ගමුද? බෙහෙත් නම් දැන් කොච්චර ගත්තද? යමු ඒ ටිකක් දීලම කතා කරමු. අයියෝ අදම් මිහිරි නෑනේ. ඊට තාම සනිබ වෙලා නැද්ද? අපරාධ මිහිරි කියනනම් අපිට සෙල්ලම් ගියක් දාන්න තිබ්බා. අත්තුතුම මිහිරිට මොකද වෙලා තියෙන්නේ? අනේ මන්දා ඔහේ බලාගෙන ඉන්නවලු. වචනයක්වත් කතා කරන්නේ නෑලු. එහෙනම් අපි අද පත්ත පනිමුද? නිමයි මන්නම් කැමති. අයියෝ මට නම් බෑනේ. මට අද කාස් එකක් තියෙනවා. එහෙනම් අපි කොහොම පිට්ටු ගහමුද? එහෙනම් අපි මන්ද පොල් කටු ටිකක් හොයාගෙන යමු. ඉගෙන ගත්තෙත් ඔන්ලයින්මලු. බත් කවන්නත් ෆෝන් ඕනෙලු. අවස් වරුවමත් කාටුන් බැලුවලු. ඉතින් ලෙඩ වෙන එක අහන්නක් දෙයක් නෑ. ඒකට ඉතින් අපේ කාලේ බත් ටික කැව්වෙත් කතන්දරයක් කියලානේ. මේකට තියෙන මංගාව හොද උපායක්. බස්සල ඇවිත් මහන්සිත් ඇති. අප්පා බස්සල හරි සෙනග. මාට වින්ලම හිටගෙන ආවේ. එන්න ගුරුන්නාන්සේ හිටගන්න. මේ තමයි අපේ චූටි දුව. හරි ලස්සන දුවෙක්නේ. මොකද්ද දුවගේ නම? අනේ ඉතින් දරුවා කතා කරන්නේ නෑ ගුරුන්නාන්සේ. අපිට කොහොම හරි දරුවා සනීප කරලා දෙන්න. බය වෙන්න දෙයක් නෑ. අපි මේ වැඩේ කරලම බලමුකෝ.
බලිවිලි බුදුදවා යමුන් දෙවියන් කුදාදිනෝ තම දහතුණියන් කොට්ටින්ම අප මාමුතුමාගේ දෙත බලයෙන් උන්නගා කටින් හක්කී කරේ මధుරු බදාම්බල සත්‍යවාදී බලයෙන් සිරිපර දේසිරිලක නරකලු කර බෙලෙන්නාමෝ අදානුවක් රෝග පීඩා නමානුවක් රෝග පීඩා දෝස්තුරින් දුරුවේ එහෙනම් ඔයගොල්ලෝ ඉන්නේ අක්කුතුන් දිලාවලන් එළියට Kaya kami.